ලෝකයාගෙන් පුණ්‍ය බීජ නිවන් දකින බීජ හටගන්නේ නැහැ. ඒ නිසා මේ අවසාන પરම්පරාවටයි මේ ධර්මයේ දේශනා කරන්න. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. ආත් නැතුව සර්පයි වෙලා ඉපදිලා. මේ ගැරන්ඩි නයි පොළොංගු සතා සර්පයා වෙලා ඉපදිලා ආත් නැහැ. අංජලි කරණීය කර්මය කරන්න පුළුවන්ද? අත් දෙක එකතු කරලා වන්දනා කරන්න බෑ. අර මුළු බුද්ධ ශාසනයේටම තටු දෙක උස්සලා වන්දනා කරපු එකම සතාර ඒ හැර පක්ෂීන් කොච්චර ඉන්නවද? උන්ට අංජලි කරණීය කර්මය කරන්න බෑ. ඊළඟට හරක් ඉන්නවා. ඔය සතා සිව්පාවක ඉන්නවා. ඇඟිලි එකතු කොට වන්දනා. කකුල් දෙක ඉස්සරහට තැබීම නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් බල්ලෙක් මේ කකුල් දෙක ඉස්සරහට කරලා පාත් වෙනකොට අපි කියනවා වැන්දා කියලා. හැබැයි ඒක අංජලි කරණීය නෙවෙයි. අංජලි කරණීය කියන්නේ ඇඟිලි එකතු කොට වන්දනා. මිනිස්සුෙකුට විතරයි මේක කරන්න පුළුවන්. ඒ පින වර්තමාන සමාජයෙන් නැති වෙනවා. ඇඟිලි එකතු කොට කරන වන්දනාව. ඒ ඔකෝටම සාපයාවේ ෆෝන් එකෙන් විස්තර මොකුත් කියන්නේ නැහැ. ෆෝන් එක ගැන නම් මොකුත් කියන්නේ නැහැ. මොකද ඒක හැමතැනටම මේ ඉවරයි. එතකොට ඕකට මොනවා හරි කියපු ගමන් කියයි අපිට මානසික ලෙඩ කියලා. මොකද හාමුදුරුවෝ තවම සමාජයේ වර්තමාන සමාජයට හාමුදුරුවෝ හුරු වෙලා නැහැ කියලා කියන්නේ ඊට පස්සේ. පින් කොච්චර නැහෙනවද? පින් කොච්චර නැහෙනවද? අම්මෝ මේ කොච්චර සැප නැසෙනවද? ඉතින් ඔය එක පැත්තකට ගියේ ඉතින් මම දැක්ක දේවල් දිහා. අපරාධේ ඔය ඔක්කොම වෙන්නේ උනේ ළමා පරපුරට, තරුණ පරපුරට. ඉතින් ඒ නිසා පින්වතුනි ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇඟිලි එකතු කොට කරන වන්දනාවක් වේද නිවනට මුල් වෙනවා. නිවනට මුල් වෙනවා. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂු සංඝයා මෙවැනි කාරණාවක් අසවදාලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අපගේ ආනන්ද තෙරුන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේට උපස්ථාන කළ ලද අවසරේ දිවුරන් මෙහෙරේ දොරටුව ළඟ තියෙන බෝධීන් වහන්සේ ළඟට තමයි වඩින්නේ. බෝමාළු ආස්පස් කරලා සුද්ධ පවිත්‍ර කරලා බුදු කෙනෙකුට සේ උපස්ථාන කරලා ඒ බෝසෙවණේම භාවනා කරනවා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ නිතර බෝධිය ළඟ ගැවසෙන්නේ ඇයි? පින්වත් මහණෙනි ඔය ආනන්දට සසර පුරුද්දා. ස්වාමීනි විස්තරේ දේශනා කරන සේක්වා. පින්වත් මහණෙනි මීට බොහෝ කාලයකට කලින් පහළ වුණා කලිඟු කියලා රජ කෙනෙක්. ඒ රජතුමාට පුත්‍රයෝ දෙදෙනෙක් හිටියා. තමන් කලින් කාලිංග කියන නමින්මයි ඒ පුත්‍රයෝ දෙදෙනාටම නම් තිබ්බේ සුළු කාලිංග සහ මහ කාලිංග. නියමිත පාඨකයෝ කිව්වා මේ දෙදෙනාගෙන් රජ වෙන්නේ වැඩිමල් කෙනා. බාල පුතාට රජකම ලබන්න බෑ. හැබැයි බාල පුතාට පුතෙක් උපදිනවා. ඒ පුතා සක්විති රජ වෙනවා කියෝ. ඔන්න පස්සේ කාලයක මොකද උනේ අර ඇත්තටම මහ කාලිංග රජ වුණා. සුළු කාලිංග යුව රජ වුණා. මෙයා යුව රජ වුණාට හරියට උජාරුවෙන් කියනවා මගේ පුතා මට ඉපදෙන පුතෙක් සක්විති රජ වෙනවා කියලා ඕකම කියව යනවා. යනකොට ඕක ඇල්ලුවේ නෑ මහා කාලිංග රජුරන්. මහා කාලිංග රජුර කිව්වා මල්ලි වුණාට මේකගේ කට වැඩි. මේකගේ කට හික්මවන්න මේ හිරේ විලංගුවේ දාන්න ඕන ඔක ඇදගෙන වරින් කියලා නියෝගයක් කළා. නියෝගයක් කරනකොට සුළු කාලිංග කුමාරයාට හිතවත් කෙනෙක් ඉක්මනට ගිහිල්ලා කිව්වා රජුරෝ ඔබව බඳින්න හදනවා. මේ බන්ධනයට ලක් කරන්න හදනවා. ඉක්මනට පැන ගන්න කියලා. ඊට පස්සේ හිතවත් තරුණ ඇමතියෙකුට තමන්ගේ කඩුවයි මොද්දයි රාජ ආභරණ ටිකක් පෙන්නුවා. යම් දවසක මම ඈත ගිහිල්ලා මට දරුවෙක් ඉපදුනොත් මම මේ දරුවා එවනවා මේ කඩුවයි මොන්දයි දීලා
එදාට මගේ පුතාට රජකම දෙන්න නුඹ කැප වෙන්න ඕන කියලා තරුණ ඇමති කෙනෙකුට කිව්වා. ඔහුට හිතවා. ඊට පස්සේ මෙයා කැලේ පැන්නා. දැන් කැලේ ගිහිල්ලා තාපසෙක් විදියට වන මුල් පලාපල කමින් ගංගාවක් ගලනවා. ගංගාවේ පැම් සනීප වෙලා කැලේට වෙලා ඉන්නවා. ඔය අතර මදුරට සාගලනවල කුමාරිකාවක් ඉපදුනා ඒ රජුරවන්ට. ඒ රජුරවන්ගේ නියමිත පාඨකයෝ කිව්වා මේ කුමාරිකාවට උපදින දරුවෙක් සක්විති රජ වෙනවා කියලා. සක්විති රජ කියන්නේ මුළු පෘථුවියටම රජ වෙනවා. හැම රජ කෙනෙක්ම එයාට යටත් වෙනවා. පින්බලයටම වෙන්නේ ඒක. ඊට පස්සේ මොකද උනේ? මේ කාරණ දැන් කුමාරිකාව 16 වියට ආවට පස්සේ රන් රුවක් වගේ ලස්සනයි. අර කතාව පැතිරුණා. අවට රාජ්‍ය 7කින් ඒ රට වට කළා කුමාරිකාව අපිට දෙන්න කියලා. දැන් මහරජුරෝ කල්පනා කළා කොහොමද දැන් එක කුමාරිකාවක් රටවල් 7ට දෙන්නේ කියලා. උඹලා ඕන එකක් කරගනින්න කියලා. අම්මයි තාත්තයි දුවයි රෑම වෙස්මාරු කරගෙන පැනලා ගිහලා කැලේකට ගියා. ඒ කුමාරිකාවත් ගියේ අර කැලේට. බලන්නකො සෙට් වෙන හැටි. නේ? ඔයාලගේ ජීවිතත් බලන්නකෝ. කෙරකිලා ගිහිල්ලා කොහෙදින් හමු වෙච්ච හමුවීමක්ද කියලා. ඊට පස්සේ දැන් ඔන්න ගංගාවේ උඩ ඈත කෙළවරක අර කුමාරිකාව ඉන්නවා අසපුවේ ඒ පන්සලේ. අම්මයි තාත්තයි පළවැල් නෙලාගෙන එනවා. අර කුමාරිකාව නිකන් ඉන්න ගමන් මල් අරගෙන මල් නෙලලා ඒ මල් වලින් මල් මාලා හදාගෙන පැලඳගෙන ওই ගඟ ළඟ තියෙන ලස්සන ගහක් ගඟට නැමී ගිය හොඳට ගහට අමාරුවක් නැතුව නගින්න පුළුවන් කෙල්ලෙකුට උනත් අමාරුවක් නැතුව නගින්න පුළුවන් ගහක් තියෙනවා. ඒ ගහ වලට ගිහිල්ලා අම්මලා තාත්තලා එනකල් සින්දු කියා ඉන්නවා. ඔබ තමයි රාජකුමාරිගේ වැඩි. ඉතින් එන ගමන් අම්මලා ඇවිල්ලා දුව කියලා කතා කරනවා. කරපු ගමන් අර මල් මාලා ටික ගඟට විසික කළා කෙල්ල දුවගෙන එනවා. දවසක් අර සුළු කාලිංග කුමාරයා නාලා ඔළුව පහතට අරන් ඔළුව උස්සනකොටම අර දාපු මල් මාලයක් වතුරේ පාවෙලා ඇවිල්ලා කරටම වැටුණා. ඔන්න වැටිලි. කියන්නේ තොණ්ඩුව වැටෙන්න කරුණයක් තියෙනවා නම් කොහොම හරි එක වැටෙනවා. ඔළුවේ වතුරේ ඇතුළට ගිහිල්ලා ඔළුව උස්සනකොටම අර මල් මාලේ බෙල්ලට වැටුණානේ. අපි කොයිතරම් අපින්වතුනි අපේ ජීවිතේ අපි මේ ලෝකෙ දිහා බලලා උපේක්ෂාවටපත් වෙන්න ඕන. එක එක්කෙනා ගේන ඉරණමක් තියෙනවා. ඒ නිසා ඔයාලගේ ගෙවල් වල ස්වාමියා නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, නැන්දම්ම නිසා, මාමා නිසා, සහෝදර නිසා එක අරුබුද, ශෝක, සංතාප, පීඩා ඇති වෙනකොට මම මේ මොන කර්මයක් කළාද, මොන කර්මයකට මෙහෙට ආවද, මීට වැඩි හොඳයි මං වෙන තීරණයක් ගත්තා නම් කියලා නිකන් මුසා දොඩන්න එපා. ඒක මුසාවක්. ඔබ හිතුවට එදා මං වෙන තීරණයක් ගත්තා නම් කියලා ඔබේ කර්මයෙන් ඒ තීරණය ඔබට ගන්න දෙන්නේ නැහැ. ඔය කර්මාන රූප ඔබට සුදුසුම තීරණේ තමයි ඔය දීලා තියෙන්නේ. හිත හදා ගන්න දැන්. හිත හදා ගන්න ඕනේ. අර කුමාරයාට මල් මාලා ගොතලා තියෙන විදිහට තේරුණා මේක කෙල්ලෙක් ගොතපු එකක්. කවුද දන්නේ මේ ගඟේ ඉන්න කෙල්ල කියලා. අර ගංගාවෙන් උඩට ගියා. යනකොට අර රාජකුමාරී සින්දුකේ ඉන්නවා ගහ උඩ. කුමාරයන් කලබල වුණේ නැහැ. කුමාරයාට හිතුණා දිව්‍යාංගනාවක් කියන්නේ රුක්ෂ දේවතාවිය පේන්නේ ඉන්නවද? එතකොට කුමාරිකාවගේ ලස්සන කොහමද? එහෙම නැත්නම් දිව්‍යාංගනාවක් මල් නෙලන්න ඇවිල්ලාද? අදහ ගන්න බැරි වුණා මේ වනේ. ඒ කුමාරිකාවගේ සොඳුරු රූපසපෝ. අර කුමාරයා කියනවා සොඳුරි නුඹ ඉතාමත් ලස්සනයි. නුඹ දැකීමෙන් මගේ හිත වශී වුණා. බෑපන් මගේ සොඳුරි ගහෙන් බෑපන් කියෝ.
මොනවා කියන්නේ ඇතිද? ඊට පස්සේ කිව්වා එන්න එපා ළඟට. මේ ගහට කිට්ටු වෙන්න එපා. මම රාජකුමාරිකාවක්. රාජකුමාරිකාවක් ළඟට සාමාන්‍ය පුරුෂයෙකුට කිට්ටු වෙන්නවත් බෑ. නුඹ ඒක හිතේ දරා ගන්න ඕන. මේ ගහ ළඟට එන්න එපා කිව්වා. එතකොට කෙල්ලට කොච්චර අභිමානයක් තියෙන්න ඇතිද? දැන් අද කාලේ කෙල්ලන්ට හිතෙනවද කියලා කෙල්ලොම හිතලා බලන්න ඕන අභිමානයි. මං වැදගත් පවුලක කෙල්ලෙක්. ඊළඟට මම ඉගෙන ගන්න ඕන කෙල්ලෙක්. ඊළඟට මට ගෙදර ගෙවල් වල ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒවා මට විසඳ ගන්න ඕන, මට ඉගෙන ගන්න ඕන කියලා මම වැදගත් කෙල්ලෙක්. මෙච්චර කාලයක් පරිස්සම් වෙලා හිටපු කෙල්ලෙක් කියලා අද කාලේ කෙල්ලන් හිතෙනවද කියලා බලන්න ඕන. අර රාජකුමාරිකව මම රාජකුමාරිකාවක් කිට්ටු වෙන්න බා. දැන් මේ ජෝඩි දරු පැටව ඇවිල්ලා ප්‍රශ්න කියනකොට ගොඩාක් තරුණ දූල පුතාලා පෙම් හබවල හරියට ප්‍රශ්න. මිනිස්සුෙකුට ජීවත් වෙන්න ගයක් ඕන, රස්සාවක් ඕන. ජීවත් වෙන්න ක්‍රමයක් හිතේ. සමහරට අම්මා තාත්තා ඉන්නවා නම් එයාලව නඩත්තු කරන්න ඕන. ඔය වගේ ප්‍රධාන වගකීම් තියෙනවනේ. දැන් එන්න චූටි දූල පුතාලා ඉගෙන ගන්නේ O level විභාගෙවත්, A level විභාගෙවත්, උපාධියවත්, රස්සාවවත්, ඉන්න ගේ දොරවත් ඒවත් මොනවද නෙවෙයි. ඉස්සෙල්ලාම හිතන්න. ඉස්සෙල්ලාම හිතන්නේ බඳින්න. කෙල්ලෙක් හොයාගන්න, කොල්ලෙක් හොයාගන්න. රස්සාවක් හොයාගෙන, ආර්ථිකයක් හොයාගෙන, ගේකුත් හදාගෙන ඉවර වෙලානේ කෙල්ලෙක් හොයාගන්න ඕන. අර මොකෝටම කලින් කෙල්ලෙක් හොයාගන්න. ඔන්න ඔය වගේ එකක් අද සමාජයේ තියෙනවා. ඒවට මම මොකද කියන්නේ නැහැ. කිව්වොත් මට බනේ. හාමුදුරුවෝ වර්තමාන සමාජයට හැඩගැහිලා නැහැ කියලා. ඊට පස්සේ අර කුමාරයා කිව්වා සොඳුරි මමත් මේ රාජකුමාරයෙක්. ඔබ රාජකුමාරයෙක් නම් රජවරු දන්න රාජ මායා තියෙනවා. ඒ කියන්නේ රජවරු විතරක් දන්න එක එක ශාස්ත්‍ර තියෙනවා. ඔබ පුළුවන් නම් ඒවා කියන්න කිව්වා. ඊට පස්සේ අර රාජකුමාරයෙක් නිසා රාජ ශාස්ත්‍රය කිව්වා. කියනකොටම කුමාරිකාවට හිතුණා මෙයා නම් රජකුමාරයෙක් තමයි කියලා. ඊට පස්සේ දෙන්න කතා බහ කළා. කිව්වා අම්මලා දැන් එනවා එතකල් පොඩ්ඩක් ඉන්න. කියලා අම්මලා හවසාවට පස්සේ අම්මේ මෙන්න මෙහෙම පුරුෂයෙක් පැමිණියා. දැන් එයා අහවල් තැන ඉන්නවා. රාජකුමාරයෙක් කියලා කියන්නේ ඔය දෙන්න කතා කරලා බලන්න. බලනකොට රාජකුමාරයා ඒ දෙන්න විවාහ කරලා දුන්නා. අන්න ඒ දෙන්න නිසා මව කුසට පැමිණියා පින්වන්ත කුමාරයෙක්. මහවණේ බිහි වුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි රත්තරම් පාට කුමාරයෙක් ඉපදුණා. ඒ කුමාරයාට සුළු කාලිංග රජුරුයි සාගල නුවර රජුරුයි හොඳට ශිල්ප ඉගෙනනවා. තරුණ වියටපත් වුණාට පස්සේ දවසක් සුළු කාලිංග කුමාරයා රාජ්‍ය ශාස්ත්‍රය අනුව බලනකොට ආකාශයේ තරු වෙනස් වීමක් අනුව දැක්කා. අද අපේ රටේ රජුරුව මැරෙනවා කියලා. රජුරුව තමයි මහා කාලිංග රජුරුව. පුතාට කිව්වා පුතේ උඹට රජකම ගන්න කාලේ හරි. මෙන්න කඩුව මෙන්න පේරස් මොද්ද ගිහිල්ලා මේ අහවල් ඒ රටේ අහවල් මැද්දී අහවල් නදිය ළඟ අහවල් මාලිගාවේ ඇමතිෙක් ඉන්නවා. ඒ ඇමතිට පෙන්නලා අනන්‍යතාවය ඔප්පු කරපන්. උඹට රජකම ගන්න පුළුවන්. ඒ කුමාරයා කියපු විදිහටම ගිහිල්ලා ඒ ඇමතියාට කොම් පෙන්නුවා. ඒ ඇමතියා හරියට මේ සක්විති රජ කෙනෙක් දැක්ක 16ක් වඳිනවා වගේ කුමාරයා ඉදිරියේ වැඳ වැටුණා. අනිත් ඇමතිවරුන්ට කියලා රටේ රජකම දුන්නා. ඒ කුමාරයාගේ නම කාලිංග. මේ සුළු කාලිංග කුමාරයා
දස සක්විතිවත් පිරුවා. ඒ තමන්ට සක්විති රජකම උරුම වුණත් සක්විතිවත් 10ක් තියෙනවා. ඒක පිරුවොත් තමයි සක්විති රජකම ලැබෙන්නේ. ඒ දස සක්විතිවත් පුරලා පොය දවසක උපෝසතේ සමාදන් වෙලා උඩුමහන් තලයට ගිහිල්ලා ඉන්නකොට චක්‍ර රත්නය කරත්ත රෝදයක් වගේ මණිකක් පහළ වුණ ආසේ. එතකොට මෙයා දැනගත්තා සක්විති රජ කෙනෙකුටයි මේක පහළ වෙන්නේ. මම සක්විති රජ කෙනෙක් නම් මේ චක්‍ර රත්නය කැරකේවා කියලා පැන් ඉහිනකොට ඒ මණික කැරකෙන්න ගත්තා. ඒ මණික යන තැන්වලට රජුරෝ සේනාවත් එක්ක අහසෙන් යනවා. මුළු ලෝකෙමයි යටත් වෙන රජුරවන්. ඒ සක්විති රජතුමාට හිතුණා මගේ මෑණියම් පියාණන් මුතු මිත්තනිය මුත්තා ඉන්නේ කැලේ. මා දැන් ඔවුන් ආකාශයෙන් මගේ මාලිගාවට ගෙන්නන්න ඕන කියලා. සක්විති රජතුමාගේ පිනට පහළ වෙන සුදු පාට ඇතෙක් ඉන්නවා අහසින් යන. ඒ ඇතා උඩ නැගලා සක්විති රජුරෝ තමන්ගේ සේනාවත් පිරිවරාගෙන අහසින් යනවා. යනකොට එක තැනකින් රජුරවන්ට අහසින් යන්න බෑ. ඇතා නැවතුණා. සක්විති රජුරෝ හිතන දේ ඇතා කරන්න ඕන. සක්විති රජුරෝ හිතනවා මං ඉදිරියට යත්වා කියලා යන්නේ නැහැ. ඊට පස්සේ ඕනම නොපෙනෙන දෙයක් ඕනම දෙයකට හේතුව දන්න පුරෝහිතෙක් ඉන්නවා. සක්විති රජුරෝ ඕන දෙයක් ඇහුවොත් ඒකට උත්තර දෙනවා. ඒ පුරෝහිත රත්නයට කතා කරලා කිව්වා පුරෝහිත මෙතනින් ඉස්සරහට යන්න බෑනේ. මේකට හේතුව මොකද්ද? රජතුමනි මට මොහොතක් දෙන්න කියලා. ඒ පුරෝහිත ආකාශයෙන් බිමට බැහැලා අර භූමියේ ගියා. යනකොට ඒ භූමිය සුදු පාට වැලි ඇතිරිලා තියෙනවා. රියම් 30ක්. ඒ කියන්නේ අඩි 90ක මේ විස්කම්බේ තියෙන රවුම. සුදු වැලි. එක තනකොළ ගහක් නැහැ එතන. ඒ රියම් 30න් එපිට තනකොළ ඇවිල්ලා දකුණු පැත්තට තනකොළ මෙහෙම ගිහිල්ලා. දකුණු පැත්තට විතරයි දළු වෙන්නේ. වටේ පිටේ බැලුවා. හැම ගහකම දකුණු පැත්තට තමයි අතු ගිහිල්ලා තියෙන්නේ. අත් දෙක සිරසේ දියාගෙන පුරෝහිතේ භූමියට වැන්දා. රජුරු අහසින් දලහනවා පුරෝහිත උඹ මොකද වඳින්නේ? ස්වාමීනි මේ තමයි සම්මා සම්බුදුවරු පහළවන සම්මා සම්බුදුවරුන්ට සෙවණ සලසන බෝධීන් වහන්සේ වැඩ හිටපු භූමිය කිව්වා. අන්න ওই විස්තරය කියන්න තමයි මම ওই කතාව කිව්වේ.